මම දැක්කා පළවෙනි මේ තන්නකෝ අපේ ගෙදර ඉන්න අම්මා තරම් අභියෝගමත් ගෑනු කෙනෙක් නැහැ. එය දවසේ වැඩ කටයුතු වලදී එය මුණ දෙන ඒ සමහර ප්‍රශ්න සමහර අභියෝගයන් වලට අපි සුබට වෙලා හිටියානම් අද අපි නෑ. කොච්චර තිබ්බත් සමහර වෙලාවට රෑ පුරාම උණ කියනවා අමාරු කියනවා ඇඟ රිදෙනවා කියනවා ලෙඩත් එක්කම උදේ පාන්දර මොනවා වුණත් කමක් නැහැ කියලා 3:00 වෙනකොට නැගිටලා ඇගේ වැඩත් කරගෙන ඇගේ පවුලේ බරත් කරගෙන දරුවන්ගේ ඔක්කොම වගකීම් ඉෂ්ට කරමින් සමාජයටත් එයාගේ රැකියාව තුලත් රැඳෙමින් රැකියාවේ සම්පූර්ණයෙන්ම කාන්තාව ගත්තත් කාන්තාව කොතනද එතන බලපෑමක් ඇති කරන පුද්ගලයෙක්. ඒ කවදාවත් කිසි කෙනෙක්වත් වෙන කෙනෙක් ඇඟිලි දික් කරලා එයාට අඩුපාඩු කියන්න කැමති කෙනෙක් නෙමෙයි මම දන්න තරමට. එතන ඉන්න තැන එයා බබලන තැන. බබලන්නේ මේ ප්‍රසිද්ධිය වෙන්න ඕනේ කියලා නෙමෙයි. ඇය කරන දේ ඇය අරියට කරන්න ඕනේ එයා මොකද්ද කරන්නේ ඒක ඉතා ප්‍රමිතිදායකව නිවැරදිව කරන්න ඕනේ ඒකට අඩුවක් වෙන්නේ නැහැ ඇය කරනකොට ඒ වෙන්නේ වැඩක් ඇය දෙන ඒ සියලු ස්ථානවල කරමින් නැවත ගෙදරට එනවා ගෙදරට ඇවිල්ලා කිසිදු මානසිකයක් නැහැ වගේ නැවත පටන් ගන්නවා එයාගේ කාර්ය පටන් අරගෙන රෑ 12 වෙනකන් වුණත් ඒක කිසි එයාගේ ඇඟෙන්වත් මූණෙන්වත් කිසි දෙයක් පෙන්වන්නේ නැහැ අනේ මට මානසික මේක මට කරන්න බෑ කියලා කොච්චරනම් පීඩනේ සමහර වෙලාවට ගෙදර පරිසරය ගත්තොත් ඔෆිස් එකේ නැත්නම් උදාහරණයට අපි කාර්යාලයක ඉන්න කෙනෙක් නම් කාර්යාලේ වැඩ ගොඩක් ඒකත් එක්ක ලොකු ප්‍රශ්න තුල තමයි එන්නේ ගෙදරට ඒත් ගෙදර තියෙන කෙනාට ගෙදර ඉන්න දරුවන්ටවත් ඒ ඉන්න කාටවත් ඒක පෙන්වන්නේ නැහැ. එච්චර කාන්තාව කියන්නේ නිසි තැන ලැබිය යුතු කෙනෙක්. සමාන තත්වයක් නෙමෙයි. සමානත්වය නෙමෙයි. මම නම් කියන්නේ නිසි තැන ලැබිය යුතු කෙනෙක්. එයා කියන්නේ ඇයට විවිධ එක වෙලාවකින් වැඩ කීපයක් කරන්න පුළුවන්. මෙතන සමහර ප්‍රශ්න ඇහුවා. මූලිකත්වය දෙන්නත් පුළුවන්. එකක් කරනවා කියලා එකක් කඩා වට්ටන්නේ නැහැ කවදාවත්. විවිධ දේවල් කරනකොට එයාගේ මනස නිරෝල්. ඒ කියන්නේ එමෙතිස්සෙම බිසි ෂෙඩියුල් එකක් බිසිත් එක්ක ඉන්නේ. එතකොට එයා කාර්යබහුල කෙනෙක් හැටියට ඉන්නේ. එයාට පුළුවන් ඒක කරන්න. අභියෝග එනකොට තමයි ඒ ශක්තිමත් ගෑණියක් වෙන්නේ. මමත් අද මීඩියා වල නෙමෙයි මගේ සැබෑ ස්වරූපයත් මෙතන මම ඉඳ ගන්නත් හේතුව අභියෝග බාරගත්ත නිසා. මම ඉන්න පසුබිමක මලේගම් තමිල් ජනතාව කියන්නේ මලේගම් ජනතාව කියන්නේම දේශපාලනය පවා අපිට දුරස් ආසු පොළව වගේ තමයි. අපිට ලඟ වෙන්නේවත් නැහැ. ඇත්තටම මේ කාලය තුල දාවෙනි පාර්ලිමේන්තුව ගත්තනම් කාන්තාවගේ සැබෑ නියෝජිතයෝ තමයි ඉන්නේ. කාගෙන්වත් පෞල් පරිසරය තුල ආපු අය නෙමෙයි. අපි බිම තුල ඉඳලා පොළවේ ඉඳිමින් ආපු අය. අපි අභියෝග ජය අරගෙන ආපු කාන්තාව තමයි එතන ඉන්නේ. ඒ නිසා කාන්තාවට අභියෝග එන තරමට ඈ ශක්තිමත්. එනිසා අභියෝග එන්න ආරාධනා කරන්න. අභියෝග ආවොත් තමයි අපි කරන දේ ඉතා සාර්ථකව අපි කරන්නේ. එනිසා මේ අද කිව්වා වගේ ඔබට ඉදිරියට යන්න හොඳ මගක් සාදා දෙන්නට ඇත්තටම රජයක් හැටියට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හැටියට රජයක් හැටියට අපි සූදානම් 2030 වෙනකොට හොඳ සවිවත් කාන්තාවෝ ඒ වගේම व्यवसायिकයන් නව व्यवसायिකයන් බී කිරීම තමයි ඇත්තටම අපේ උවමනාව. අලුත් දේවල් බී වෙන්න ඕනේ. රාජ්‍ය සේවයට අපි මේ පොඩි කාලෙන් නම් පුරුදු වෙලා තියෙන වෘත්තියෙන් එළියට එවිලා ඒවටත් ඉහළින් තව වෘත්තීන් කීපයක් තිබෙනවා.
ඒවට එළියට තව වෘත්තීන් තිබෙනවා. ඒවා අත්පත් කරගෙන කෝටි ගණන් අපේ රටට ඒ වගේම අපිට උපය ගන්න පුළුවන් රැකියාවන් තිබෙනවා කියන එක මුණගස්සන්න ඔබට පෙන්වන්නට අපේ රාජ්‍යයක් හැටියට අපි සූදානම්. ඒකට මෙච්චර කාල ඔබට නැති වුණාට මින් ඉදිරියට අද දවස පටන් ගන්නවා මේ කාන්තා දිනේ මේ උත්සවයත් සමගම ඔබට මම අලුත් පණිවිඩයක් නව පණිවිඩයක් මම ලබා දෙනවා. අපේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ඔබව සවිමත් කරමින් අපේ එකම පරමාර්ථය පොසත් රටක් ලස්සන ජීවිතයක්. මෙතන ඉන්න සියලු සහෝදර සහෝදරයන් විශේෂයෙන්ම තරුණ අය ඔබට අනාගතයක් තිබෙනවා කියන එක නිස්සකව මම කියනවා. බය වෙන්න එපා. ඔබ ප්ලෑන් එක අඳින්න, ඔබ ඉදිරියට යන්න, අභියෝග ජය ගන්න, ශක්තිමත් ඉතක් තබා ගන්න, බය වෙන්න එපා, සැලෙන්න එපා, ඉදිරියට ගමන් කරමු කියලා මම නිම කරනවා. ස්තුතියි.